my dear kids. I think you are very well. So today we are going to discuss the 2018 past paper regarding the English questions. So අද අපි 2018 past paper එකේ තියෙන English questions ටික අපි discuss කරන්න යන්නේ. ඉතින් අපි එකින් එක මේ past papers discuss කරමු. හොඳට ඔයාලා මේක බලා ගන්න. මොකද මේකේ තියෙන main formulas tracks අපි කියලා දෙනවා. tricks විශේෂයෙන්ම ඕන දේවල් තියෙනවා. මොකද tricks වලින් තමයි අපිට ගොඩාක් question එකක් උනත් ඒකට හරියට answer කරන්න ඒ වගේ ඒවා අපිට help කරනවා. අපි එකින් එක බලමු. මේක තමයි ඔයාගේ 2018 past paper එකේ තියෙන main English questions 3. එතකොට 12 වෙනි ප්‍රශ්නෙට එන්නේ එක් ඉංග්‍රීසි වචනෙහි අර්ථය සිංහලෙන් ලියන්න. 13ට එනවා එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. 14 පහත දී ඇති වචන නිවැරදි ගලපා අර්ථවත් වාක්‍යයක් බැගින් ලියන්න. ඉතින් හැම පාරම ඔයාලට හැම පේපර් එකකටම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට මේ විදිහටම ප්‍රශ්න 3ක් එනවා. ඒ වගේ තිබයි මේ ප්‍රශ්න 3 වෙන විදිහකට දෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රශ්න පේපර්ස් කීපයක් කරලා අපි ඒක ප්‍රැක්ටිස් කරනකොට ඔයාලට මේක කරන එක ගොඩාක් ලේසි. දැනට මම ඔයාලට පාස් පේපර්ස් මෙහෙම 2024 2001ට අපි රෙඩි වෙන්න 2023 2022 2021 2018 2017 මේ පේපර්ස් ටික කරා. ඒතකොට ඔයාලා මේ ටික හරියට බලාගත්තොත් ඔයාලට හරියම ලේසි මේ questions වලට marks ගන්න. ඒකින්ද මේකේ මම questions වලට answers apply කරලා දාලා ඔයා subscribe කරන්න. එතකොට ඔයාලට මගේ notification එක එනවා. එතකොට ඔයාලා මගේ videos එෂණිකේ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි questions ටික discuss කරමු. හරි. එක් ඉංග්‍රීසි වචනෙහි අර්ථය ලියන්න. first එක මොකද්ද? playground. playground කියන්නේ මොකද්ද? මතක් කරන්න බලන්න. දෙවෙනි එක friends. friends කියන්නේ මොකක්ද? ඒකත් මතක් කරන්න බලන්න. හොඳට මතක් කරන්න. හරි මම answers discuss කරනවා. ඔයාලට කියන්නම් උත්තර ඔයාලා හොඳට ඒක refer කරගන්න. මම උත්තර ඔයාලට කියන්නම්. playground කියන්නේ මොකක්ද මතක් වුණාද කියලා බලන්න. ඔයාලගේ ස්කූල් එකේ තියෙන playground එකක්. playground එකක් කියන්නේ මොකක්ද? දැන් මතක් වෙන්නත් ඇති. සෙල්ලම් කරන පිට්ටනියට. තේරුණාද? හරි එතකොට අපිට එකත් හරි. එතකොට friend කියන්නේ කවුද? ඔයාලට අනිවාර්යයෙන්ම friend කෙනෙක් ඉන්නවා ස්කූල් එකේ හරි ඔයාලගේ ගෙදර එහා පැත්තේ ඉන්න යාළුවෙක් කියලා අපි කියන්නේ. අන්න එයා තමයි අපි යාළුවා කියලා කියන්නේ. එතකොට යාළුවාට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ friend කියලා. එතකොට මේ ඔයාලා උත්තර ලියද්දී යාළුවා කියලා ලියන්න. යාළුවෝ නෙමෙයි. යාළුවෝ නම් friends ඒ කියලා අපි S එකක්. ඒතර මේ එහෙම D එකට ඉස්සරහින් S එකක්. එතකොට friends කියන්නේ යාළුවෝ ගොඩාක්. friend කියන්නේ යාළුවා. එතකොට මාළු මෙතන යාළුවා කියලා. friends කියලා આવොත් යාළුවෝ කියලා ලියන්න. අන්න එහෙම වරද්ද ගන්න එපා. එහෙම වුණොත් අපරාධ ලකුණු ඉතින් හරියට ලියන්න. හරි එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. මොකද්ද පළවෙනියටම තියෙනවනේ මම උත්තරයක් දාලා තියෙනවා. පැන්සලක්. එතකොට දෙවෙනියට තියෙන්නේ බයිසිකලයක්. එතකොට පැන්සලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? අපි පෑනට කියනවා pen. එතකොට පැන්සලට pencil. එතකොට pencil කියලා කියන්නේ කොහොමද? PENCIL pencil. Okay. then second one මොකක්ද තියෙන්නේ bicycle එකක්. එතකොට bicycle එකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ bicycle. yes BICYCLE bicycle. okay very easy. මේ ඔයාලා මම කිව්ව past papers මම දාලා තියෙන ටික ඒ පහක් විතර මම ඔයාලා past papers පහක් දාලා තියෙන ඉංග්‍රීසි questions ඒවා බලාගත්තත් ඔයාලට මේ question වලට answers හරියට ලියන්න පුළුවන්. මම මුලින් papers වල tricks කියලා දුන්නා. ඒවා හොඳට බලන්න. ඒක exam එකට යනකම් හොඳට බලා ගන්න මේවා. හරි අන්තිම ප්‍රශ්නේ. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වාක්‍යයක් බැගින් ලියන්න. හරි ඔයාලා සිංහලෙත් මම මේ කලින් past papers question වල කියලා දෙලා තියෙනවා කොහොමද මේක කරන්නේ කියලා. මම tricks කියලා දුන්නා. ඔයාලා ඒක බලන්න. ඒතකොට ඔයාලා මේකේ trick එක මම කියලා දීලා තියෙනවා වෙනම. එතකොට
ඔයාලා බැලුවා නම් ඔයාලට දන්නවා මොකක්ද මේකේ ට්‍රික් එක කියලා. මම කිව්වා මේකේ පළවෙනිවට අපි ලියන්න ඕන කැපිටල් තියෙන වචනේ තමයි අපි ඉස්සෙල්ලාම ලියන්න. මොකද්ද කැපිටල් තියෙන්නේ? that කියලා කියනවත් කවදාද that එකට පස්සේ කියනවද නැහැ. මම ඔයාලට මේක එන විදිහ වෙනම YouTube channel එකේ වෙනම ටැග් එකක් අරගෙන ඔයාලට මම කියලා දෙන්නම් මේක කොහොමද එන්නේ කියලා. එතකොට පස්සේ that is a mango tree. ඒ කියන්නේ අර තියෙන්නේ අඹ ගහක්. හරි. එතකොට අපි පළවෙනි එකටත් උත්තර හොයාගත්තා. එතකොට දෙවෙනි එක drinking am I water. එතකොට ඒකෙන්නේ පළවෙනිමට කැපිටල් එක I කිව්වම දෙවෙනියට අනිවාර්යයෙන්ම I am drinking water. මම වතුර බොනවා. හරි. අපි ප්‍රශ්න ටිකක් ඉවර කරා. So today we have discussed another paper, and now kids, you refer those who will. Don't forget to subscribe me to get more videos. ඔන්න අද අපි ප්‍රශ්න ඔක්කොම ඩිස්කස් කරා. ඉතින් මේ විදිහට දිගටම මේ questions ටික refer කරන්න. එතකොට ඔයාලට මේ past papers වලට answer කරන්න හරියම ලේසි. So goodbye for today and have a nice day.